සුබ දවසක් හැමෝටම ඔන්න ඉතින් අදත් ලස්සන බ්ලොග් එකක් තමයි ඔයාලට මේ අරගෙන යන්නේ. පාර දැක්කම ඇත්තට මං හිතන්නේ ඔයාලා දන්නවා දැනටම මම මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔන්න හපුතලේ දෙවෙනි දවස තමයි මම මේ ගත කරන්නේ. වමරකන්ද දියල්ල බලලා මම තව ලස්සන තැනකට යන්න ඕන කියලා හිතුවා. මීට කලින් ඇත්තට මේ තැනට ගිහිල්ලා නෑ මම. රූප සටහන් වලින් දැක්කත් වීඩියෝ සටහන් වලිනුත් දැක්කත් අද මේ යන්නේ සජීවීව ඒ තැන දකින්න. ඉතින් ඒකට ඔයාලත් අද මාත් එක්ක එකතු වෙනවා. අපි මේ කොහෙද යන්නේ? අපි මේ යන්නේ එඩිෂන් බංගලෝ එකට. හපුතලේ ප්‍රදේශයේ තියෙන ලස්සන තැනකට තමයි දැන් මේ අපි මේ යන්නේ. ඉතින් අපි යන ගමන් කතා කරමු මේ යන මාවත කොච්චර සුන්දරද සහ යන තැන කොච්චර සුන්දර වෙයිද කියලා. මේ එඩිෂන් බංගලෝ එක හපුතලේ නගරේ ක්ලැනානෝ වතුයායේ තංගමලය වනරක්ෂිතය තුළ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා එඩිෂන් බංගලෝ එක බලන්න එනමනම් අනිවාර්යෙන් හපුතලේ නගරයට ඇවිල්ලා තමයි මේ මාර්ගය ඔස්සේ මේ එඩිෂන් බංගලෝ එකට යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මේ යන මාර්ගය පැහැදිලිව දක්වලා තියෙනවා. ලස්සන මාර්ගයක තමයි ඉතින් අතරම යන්න තියෙන්නේ. වතු යායක් මැදි. හරිම සුන්දරයි. ඉතින් අපි දැන් බංගලෝ එක ළඟට ගොඩක් සමීපයි ඉන්නේ. අපි යන් බලමු මේ බංගලෝ එකේ ලස්සන මොන වගේද කියලා. ඔන්න ඉතින් අපි ආවා එඩිසන් බංගලාවට. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් මේ සුන්දරත්වය වලට විඳින්න පුළුවන්. එඩිසන් බංගලාවේ අතීත කතාව ගත්තොත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේක 1931 බ්‍රිතාන්‍ය පාලනය සමයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. 1887 කාලවකවානුව තුළ ලංකාවට ආපු තෝමස් ලෙස්ටර් විලස් මහතා තමයි මේ බංගලාව ඉදිරි කරලා තියෙන්නේ. 1931 වෙනකොට තමයි මේ බංගලාවේ වැඩ අවසන් කරලා තියෙන්නේ. මේ ගැන හරි ලස්සන කතාවක් මම අන්තර්ජාලයේ දැක්කා. මේ එංගලන්තේ ඉඳලා මේ අනවසරෙන් තමයි මේ ලංකාවට ඇතුල් වෙලා තියෙන්නේ. ඔහුගේ අතේ තිබිලා තියෙන පවුන් 10ක ඉතා පොඩි මුදල් ප්‍රමාණයක්. මුල් කාලේ වතු වැවිලි කරුවෙකු විදිහට පුහුණු වෙලා තියෙනවා. පස්සේ ඔහු ඒ වතු හිමිකරුවෙකු බවට පත් වෙලා තියෙනවා. ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයේ සභාපති විදිහට කටයුතු කරන කාලයේ තමයි මේ එඩිසන් බංගලාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ බංගලාවේ විශේෂත්වය තමයි මේ ටියුඩර් රාජවංශයේ ගොඩනැගිලි වල ආභාෂයන්ට අනුව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අද මේ වීඩියෝ එකේ ඇත්තටම මට මේ බංගලාව ඇතුළත වීඩියෝ එකක් කරගන්න විදිහක් නෑ. මොකද අවසරයකින් තොරව ඇත්තටම මෙහි වීඩියෝ ගත කරන්න බැහැ. ඇතුළට ගියාම
ඒ පරණ දේවල් ඔයාලට බලන්න පුළුවන් මේ තැනට ඇවිල්ලා. ඉතින් මෙතනින් නතර වෙන්න එපා. ඔයාලත් මේ වීඩියෝ එක බලලා මේ ලස්සන තැන බලන්න එන්න. වර්තමානය ගත්තොත් මේ රෝමානු කතෝලික බෙනෙඩික්ටයින් තාපසාරාමයක් ලෙස පවත්වාගෙන යනවා. තව විශේෂිත කරුණක් තමයි සංචාරය කරන ඔයාලට මෙහි නවාතැන් පහසුකම් පවා ලබාගන්න පුළුවන්. ඊට අදාළ නියමයන් නීති කොන්දේසියන් වලට අනුව තමයි ඔයාලට මේ ස්ථානයේ නවාතැන් පහසුකම් ලබාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ සුන්දර තැනක රාත්‍රියක් ගත කරන්න කවුද ආස නැත්තේ? ඉතින් චුට්ටක් හොයලා බලන්න කොහොමද මේකේ අවසර ගැනීම සිද්ධ කරගන්න කියලා. ඉතින් ඒ ගැනත් මතක් කරමින් ඔන්න තවත් මගසටහනක අවසානයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං හිතනවා මෙඩිෂන් බංගලෝවක් ගැන ඔයාලා නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ඉතින් තාමත් මගසටහන් YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි ගොඩක් අලුත් වෙනස් ලස්සන තැන් මේ මගසටහන් YouTube channel එක කරගෙන යනවා. ඉතින් එතෙක් හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා.